කොළඹ 7 ඩී.එස්. සේනානායක විද්‍යාලීය ආද්‍ය ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරන වාර්ෂික සර්වරාත්‍රික පිරිත් පින්කම හා සංඝගත දක්ෂිනාව පසුගියදා පැවැත්වුණා. ඒ විද්‍යාලීය ආද්‍ය ශිෂ්‍ය සංගම් මූලස්ථානයේදී කොළඹ 7 ඩී.එස්. සේනානායක විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය සහ ආදි සේනානායකින්ගේ බෞද්ධ සංගමයයි මෙම පින්කම් මාලාව සංවිධානය කර තිබුණේ. ගරුතර මහා සංඝරත්නයේ වැඩමවීමෙන් සර්වරාත්‍රික පරිත්වාන ධර්මදේශනාවක් පැවැත්වුණේ ඩී.එස්. සේනානායක විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගම් මූලස්ථානයේදී. ඩී.එස්. සේනානායක විද්‍යාලය කියලා කියන්නේ වර්තමානයේට ලංකාවෙත් ලෝකයේත් බොහොම කීර්තිමත් විද්‍යාලයක් කියන කාරණාව ඔබ අප හැමෝම දන්නවා. ඒ වගේම තමයි තරුණවන් සිහිපත් කරගෙන මේ ආකාරයට වාර්ෂිකව මේ පිරිත් දේශනාව සිදු කරන්නට මූලික අපේක්ෂාවන් කීපයක්ම පවතිනවා. ඒ අපේක්ෂාවන් අනුව අභිනවයෙන් සභාපතිවරයාට පත්වෙච්ච ඒ ආදි සංගමේ සභාපති ලසන්ත විතාරණ මහත්මයා ඇතුළු නිලධාරී මණ්ඩලයට ආශිර්වාද කරන්නටත් ඒ වගේම හිටපු සභාපතිවරුන් ඇතුළු සියලු ආදි ශිෂ්‍යයන් හට මෙන්ම විද්‍යාලය විදුහල්පති සම්පත් වේරගරු ගුරු පියාණන් ඇතුළු ගුරු මව්වරු සියලු දෙනාටමත් පියවරු සියලු දෙනාටමත් විද්‍යාලීය සිසුන්ටත් දෙමාපියන්ට හා රට ජාතිය මෙන්ම රට ඉන්දියාපු සියලු අරිවන් සෙත් ප්‍රාර්ථනා කරන්නටත් මේ පිරිත් දේශනාව සිදු කරවා ගන්නට ප්‍රධානතම අරුණ බවට පත් වෙලා තිබෙනවා පත් වුණා. ඩී.එස්. සේනානායක විද්‍යාලය කියන්නේ කෙටි කාලයක් තුල විශාල ප්‍රගතියක් ලැබපු අගනුවර තියෙන පාසලක්. මේ පාසලේ ඉතිහාසය වෙන බලනකොට විට කලකට පෙර ආරම්භ කරන ලද පාසල් විශාල ප්‍රමාණයක් අගනුවර තියෙනවා. ඒ පාසල් වලට වඩා ඉදිරියට ඇවිදිලා ප්‍රධානම පාසල් කීපයේ අතරට එකතු වෙච්ච පාසලක් තමයි ඩී.එස්. සේනානායක විද්‍යාලය. වර්තමානයේ වෙනකොට පාසලේ ආරම්භක අවස්ථාවේ මං හිතන්නේ වසර 10ක් විතර යනකම් ආදි සංගමයක් පාසලේ තියෙන්න අමාරුයි. නමුත් මේ වෙනකොට ඊටාම ප්‍රබල ආදි ශිෂ්‍ය සංගමයක් මේ පාසලේ බිහි වෙලා තියෙනවා. අද මේ පාසලට තියෙන ශක්තියින් අතර විශාලම ශක්තියක් තමයි ආදි ශිෂ්‍ය සංගමය. පසුදින උදැස්සන ගරුතර මහා සංඝරත්නයේ විශේෂෙහි සපිරිකර සහිත සංඝගත දක්ෂිනාවක්ද පිරිනැවුවා. විද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් කැපවී මිය පරලොව ගිය විදුහල්පතිවරුන් ගුරුබවතුන් සහ ආදි ශිෂ්‍යීන් වෙත පුණ්‍යානුමෝදනා කිරීම මෙම සෙත් පිරිත් පින්කම හා සංඝගත දක්ෂිනාව පැවැත්වීමේ අරමුණයි.